දැන් ගොඩක් මේ අම්මලා තාත්තලා ලංකාවේ ඉන්නවා දරුවෝ ලංකාවෙන් එළියේ ඉන්නවා. එතකොට අම්මට තාත්තට අසනීපයක් නම් ගොඩක් වෙලාවට කල්පනා කරන්න ඕනේ. ගෙවල් ළඟ වාහනයක් තියෙයිද? මේ වෙලාවේ දොස්තර මහත්තයා ඉඳීද? මේ වෙලාවේ අම්මා තාත්තා යවන්න පුළුවන් වේද? ඒකටත් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම මොකද දැන් සුස්මාතා කිව්වා වගේ අපේ බීමා ටෙලිමෙඩිසින් ආයතනයේ concept එක family doctor. කියන්නේ preventive සහ family doctor. පවුලේ සෑම දෙනාටම වෛද්‍යවරයාත් එක්ක කතා බහ කරලා තමන්ගේ ගැටලුව සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන් නැත්නම් මානසික ගැටලුවක් වෙන්න පුළුවන් ශරීර සෞඛ්‍යයට අමතරව ඩයට් එක ගැටලුවක් වෙන්න පුළුවන් එක්සර්සයිස් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ හැම දෙයකම ඒ family concept එක අපි හදලා තියෙනවා. ඉන්නවා කිව්වා වගේ ගොඩක් වෙලාවට කොහොමද ඒ කියන්නේ නිකන් හරි රෑ වෙලාවකට හරි පවා කොහොමද මේක ගන්න කියන්නේ. අසිත් එකට ආන්සර් කරා මම පොඩි දෙයක් ඇඩ් කරනවා නම් අපි මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට බලන්නේ කස්ටමර් කන්වීනියන්ස් එක ගැන. ඒ කියන්නේ අපි වෙනම යුනික් ඉකෝසිස්ටම් එකක් හදලා දෙනවා කස්ටමර්ගේ කන්වීනියන්ස් එක කන්සිඩර් කරලා. ඒකෙදි අපේ ගොඩක් වෙලාවට උමංග තියෙන්නේ කස්ටමර් අපිට දැන් කතා කරාට පස්සේ අපේ ડોක්ටර් කන්සල්ටේෂන් එක දෙනවා. මම කිව්වා වගේ අපි රිෆර් කරනවා ෆාමසි එකට. එතනින් පස්සේ හැම දෙයක්ම අපි තමයි කස්ටමර්ට ප්‍රොවයිඩ් කරන්නේ. කස්ටමර් කෙනෙක්ට පුළුවන් අසනීපයක් කියලා අපිට කතා කරාට පස්සේ එතනදී වෛද්‍යවරයන් එලිජිබල් කරන්න පුළුවන් ඒක ඩයග්නොසිස් ටෙස්ට් එකක් කරන්න වෙනවා කියලා. ඩයග්නොසිස් ටෙස්ට් එක කරද්දී අපේ ලංකාවේ ප්‍රැක්ටිස් එක කොහොමද තියෙන්නේ? එයා යනවා ළඟම තියෙන ලැබොරටරි එකට, ලැබ් එකට කියලා සාම්පල් එක දෙනවා. ආයි ලැබ් එකෙන් කියනවා තව පැයකින් වගේ ගන්න පුළුවන් කියන. ආයි කස්ටමර් එතනට කියලා ලැබ් රිපෝට් එක ගන්න ඕනේ. ආයි රිපෝට් එක අරගෙන ආයි පාරක් කර ඉන්න ડોක්ටර් කීයට තින්නේ හැන්දෑවේ නම් ආයි ඊළඟ දවසේ හැන්දෑවේ යන්න ඕනේ. හැබැයි ඒකට අපි සොලියුෂන් එකක් විතර අපි දීලා තියෙනවා. අපි කස්ටමර්ට කියන්නේ ගියට සාම්පල් එක දෙන්න විතරයි. ගොඩක් වෙලාවට එතනත් කස්ටමර්ට සාම්පල් එක දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් අපේ තියෙනවා මොබයිල් ලැබොරටරි සර්විසස් ගෙදරටම ඇවිල්ලා ඒ සාම්පල් එක කරගන්නවා. ඒ සාම්පල් එකෙන් පස්සේ අපි මේ පාර්ට්නර් වෙලා තියෙන අර මම කලින් කිව්වා වගේ පාර්ට්නර් නෙට්වර්ක් එකකින් ඒ රිපෝට් එක අපිට එවනවා කස්ටමර්ට එවනවා වගේ. ඉතින් අපේ වෛද්‍යවරු ඒ රිපෝට්ස් ඔක්කොම වැලිඩේට් කරලා චෙක් කරලා ඒකට අදාළ ඕන කරන මෙඩිකේෂන් එක අරේන්ජ් කරනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට හැමදේම බලන්නේ කස්ටමර්ගේ කන්වීනියන්ස් එක. ඊට අමතරව තියෙන මේන් දෙයක් තමයි අපේ ෆලෝ අප් කෝල් එක. අර කස්ටමර් කලින් එකපාරක් අපිට කෝල් කරලා අසීපයක් ගැන කියනවා. ඊට පස්සේ අපි බෙහෙත් නිර්දේශ කරාට පස්සේ ආයි දවස් ගානකට පස්සේ දවස් 3කට වගේ ඒ අදාළ ඩේටා අනුව එක දවස් ගාන වෙනස් වෙනවා. මොකද ලංකාවේ ගොඩක් වෙලාවට තියෙද්දි දවස් 5කට පස්සේ වෛද්‍යවරයා කියන්නේ දවස් 3කින් එන්න මාව හම්බෙන්න මම කියන්නම් තාම මොකද ගන්න ඕනේ කියලා. ආයි පාරක් අපි හිතන්න ඕනේ කීයද යන්නේ මට අමාරුයි සමහර යකටත් අමාරුයි ඒත් යන්න ඕනේ. ඒත් මෙතනදී කරන්නේ අපේ ડોක්ටර්ලා කතා කරලා අපේ මෙඩිකල් ටීම් එකේ නර්ස් ටීම් එකක් ඉන්නවා ડોක්ටර් ටීම් එකක් ඉන්නවා. ඒකලම කතා කරලා කොහොමද කස්ටමර්ගේ පේෂන්ට්ගේ සුව පහසු අහලා තව දිගට තව බෙහෙත් නිර්දේශ කරන්න ඕන බෙහෙත් වෙනස් කරන්න ඕන නම් ඒ බෙහෙත් යනවා වෙනස් කරනවා. තව වැඩිපුර ඩයග්නොසිස් ටෙස්ට් කරන්න ඕන නම් ඒක නිර්දේශ කරනවා. ඒ වගේ ඔක්කොම කන්වීනියන්ස් එක කස්ටමර්ට අපි ලබා දෙනවා.